අපි කතා කරන්න හදන්නේ Toyota Rise 2025 වාහනය ගැන. Toyota Race එක 3 cylinder 1 liter turbo 1.2 liter natural aspirated 1.2 liter e-smart hybrid විදියට engine models 3ක් සහ X, XS, G සහ Z කියලා trim levels 4කිනුත් විකුත් කරලා තියෙනවා. මේ Toyota Race එකේ Z grade එක අද වෙනකොට ලක්ෂ 135 145 අතර මුදලකට අලෙවි වෙනවා. අද අපි කතා කරන්න හදන මේ වාහනේ Toyota Rise Z grade 1.2 liter e-smart hybrid වාහනය. මේ Toyota Race එකේ 1.2 liter 3 cylinder inline dual VVTi WA VEX කියන e-smart hybrid engine එක තමයි තියෙන්නේ. මේ WA VEX එකේදී engine එක සම්පූර්ණයෙන්ම generator එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ප්‍රයත්න වෙන්නේ electric motor එකෙන් horsepower 106ක බලයකින් newton meter 170ක torque එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 1.2 liter natural aspirated එකේ 1.2 liter hybrid එකේ front wheel drive train එකක් ලබා දෙලා තියෙනවා වගේම 1 liter turbo එකේදී විතරක් all wheel drive train එකක් ලබා දීලා තියෙනවා. දැන් අපි බලමු Toyota Rise එකේ front appearance එක ගැන. front appearance එක ගැන කතා කරනකොට matte black color එකෙන් එන trapezoidal style honeycomb grill එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම center mounted Toyota emblem එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. Toyota company එකේ යාළගේ hybrid වාහන identify කරද්දී emblem එකේ ඇතුල් පැත්තට එන්න මෙන්න මේ වගේ පොඩි ලානිල් පාට කලර් එකක් යවලා තියෙනවා. ඒ කට්ටිය ඒකෙන් පෙන්නන්නේ මේ වාහනේ hybrid කැටගරි එකටයි වාහනයක්. මේ Toyota Race එකේ light system එක ගැන කතා කරනකොට auto high beam option එකත් එක්ක full LED headlamp එකක් ඒ වගේම daytime running lights මේ විදිහට ලබා දීලා තියෙනවා. ඒ වගේම turning lamp ගැන කතා කරනකොට අපිට මේක ලබා දීලා තියෙන්නේ sequential type turning lamp එක. front bumper එකට ආවට පස්සේ matte black color එකෙන් fog lamp garnish එකක් දීලා තියෙනවා. ඒ වගේම daytime running light එක සහ brightness එකෙන් ගොඩක් වැඩි fog lamp එකකුත් මෙන්න මේ වගේ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ bumper එකේ පල්ලෙහාට ආපුවාම matte black color එකෙන් එන bumper lip එකක් වගේ part එකකුත් මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. මේ වාහනේ සයිඩ් එකට ආවට පස්සේ අපිට 17 inch dual tone diamond cut alloy wheel එකක් මෙන්න මේ වගේ ලබා දීලා තියෙනවා. තව matte black color එකෙන් එන factory fitted wheel arch claddings මෙන්න මේ වාහනේට ගොඩක් sporty look එකක් ගෙනලා දීලා තියෙනවා. මේ වාහනේ body එකේ තියෙන මේ වගේ side character lines නිසා මේ වාහනේට අමුතුම ලස්සනක් වගේම පොඩි air flow guidance එකක් ලබා දෙනවා. තව මේ වාහනේ side mirror එක auto holding side mirror එකක් ඒ වගේම turning lamp එකකුත් ඒ වගේ ලබා දෙනවා. මේ වාහනේ rooftop එකට ගිහුවාම factory fitted shark fin antenna එක මේ වගේ බලා ගන්න පුළුවන්. මේ වාහනේ rear එකට ආවට පස්සේ full LED combination tail lamp ඒ වගේම gloss black color එකකින් එන rear garnish panel එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහා තිබ්බා වගේම Toyota emblem එකේ මෙන්න මේ වගේ ලානිල් පාටින් hybrid කැටගරි එකේ වාහනයක් කියලා identify කරලා තියෙනවා. ඒ වගේම rear wipers දීලා තියෙනවා windscreen washers එක. මේ වාහනේ මෙන්න මේ විදිහට gloss black color එකෙන් එන spoiler එක සහ spoiler එකට mount කරපු මෙන්න මේ වගේ stop lamp එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ වාහනේ rear bumper එකට ආපුවාම front bumper එකේ වගේම matte black color එකෙන් එන fog lamp garnish එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඒ වගේම ඒකෙම මේ විදිහට rear fog lamp එකක් සහ parking sensors mount කරලා තියෙනවා. මේ වාහනේ bumper එකේ පහළම bumper diffuser එකේ මෙන්න මේ වගේ reflectors ටික ලබා දීලා තියෙනවා. අපි බලමු මේ race එකේ interior එක.
අපි බලමු Toyota Race 2025 වාහනේ ඉන්ටීරියර් එක ගැන. ඉන්ටීරියර් එක ගැන කතා කරනකොට මේ වාහනේ fully black color එකෙන් එන ඉන්ටීරියර් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම leather wrap dual multifunction steering wheel එකක් මෙන්න මේ වගේ තියෙනවා. ඊට පස්සේ digital meter cluster එකක් දීලා තියෙනවා. තව මේ වාහනේ cup holders මෙන්න මේ වගේ cup holder දීලා තියෙනවා. ඒ වගේ මෙතන පොඩි storage area එකක් තියෙනවා. තව ගොඩක් ඉර තියෙන මෙන්න මේ වගේ center console box එකක් තියෙනවා. තව center console එකේ මෙන්න මේ වගේ side pocket තියෙනවා. pocket දීලා තියෙනවා. ඒ වගේම cup holder දෙකක් මෙන්න මේ වගේ දීලා තියෙනවා. passenger side එකේ drive side එකේ. තව මේ වාහනේ passenger seat එකේ යට වගේ under tray එකක් දීලා තියෙනවා. මේකේ maximum capacity එක කිලෝ 2යි. තව මේ වාහනේට ගොඩක් comfortable seat set එකක් මේ වගේ දීලා තියෙනවා. fabric semi fabric වගේ. තව cup holders තියෙන hard plastic වලින් හදපු මේ වගේ stylish door panels ලබා දීලා තියෙනවා. තව හොඳ storage එකක් තියෙන මේ වගේ glove box එකකුත් දීලා තියෙනවා. මේ වාහනේ infotainment system එක ගැන කතා කරනකොට මේ වාහනේ infotainment system එක ගැන කතා කරද්දී 7-inch Apple CarPlay එකක් වගේම premium surround 6 speaker sound system එකක් බලා ගන්න පුළුවන්. Toyota Race එකේ fully automatic climate control system එකක් තමයි දීලා තියෙන්නේ. අපිට ඒකේ මෙන්න මේ වගේ rotary knobs දීලා තියෙනවා. අපිට අවශ්‍ය නම් blower speed එක අඩු වැඩි කරගන්න වගේම මෙතනින් temperature එකත් manually අපිට අවශ්‍ය විදියට adjustments කරගන්න පුළුවන්. ඒ වගේම මේ climate control system එකට පල්ලෙහායින් මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් seat heaters. seat heater option එක දීලා තියෙනවා මේ විදිහට. ඒ වගේම මෙන්න මෙතන මෙන්න මේ විදිහට HDMI port එකක් සහ USB port එකක් දීලා තියෙනවා. තව මේ වාහනේ පිටිපස්සේ මෙන්න මේ වගේ 2.1 ampere power outlet දෙකක් දීලා තියෙනවා. තව මේ රේස් එකට ලීටර් 369 එක හොඳ boot capacity එකක් දීලා තියෙනවා. තව මේ Toyota Race එකේ safety features ගැන කතා කරනකොට pre collision system, adaptive cruise control, lane departure warning, auto high beam, traffic sign recognition වගේ option ගොඩක් දීලා තියෙනවා. ඒ වගේම මේක ABS තියෙන වාහනයක්. තව මේ වාහනේට airbag 6ක් ඇතුළත් වෙලා තියෙනවා.